මේ උඹට රිලව් කීයක් ගණන් කරාද බා? මං නම් ලියාගත්තෝයි. මං ගණන් කරන්න හැදුවෝයි ගණන් කරන්න බැරුණා ඉස්කෝලේ පැත්තට ගිහිල්ලා තිබ්බ ඔක්කොම. එකමාර වගේ වෙද්දී එයි. සමහරක් විට අද හවස පන්තිත් දන්නේ නැහැ. හතරමාර වගේ වෙද්දී එන්න පුළුවන්. වඳුර පන්ති ගියාම ගණන් කරන්න අමාරුයි නෙවෙයි. අපි මේ සිංහල පන්තියක් කරේ බුද්ධාගම පන්තියක් කරේ දාමු. වඳුරෝ ගණන් කරන්න අමාරුයි කියලා ගොඩක් මිනිස්සු කියන්නේ. එතකොට යාළට වෙන විෂයක් කරන්න බෑද? සංගීතය වගේ විෂයක්. අපි දැන් ගණන් කරන්න හදන්නේ වඳුරන්වද රිලවුන්වද? මේ අපි හැකරල්ල ගණන් කරමුවා. බෑ 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 කුරුල්ලෝ ගණන් කරන්න ඕන මට. මේ මන්නම් ආස ඌරන්ට බා. ඌරු මාස් නම් මාරු. මේ ඔබ දැන් ඌරු මස් ගැන කතා කරලා රිලව් කීයක් ගණන් කරගත්තද බා? 14.5ක් ඉන්නෝ බා. කොහොමද 14.5ක් තියෙන්නේ? එක රිලෙවියේ ප්‍රේක්නත් බා. බඩට මාස 6යි.